ලැබුවා වල තරද ඔයාලට ඔයගොල්ලෝ හිතන ඔක්කොම කරගන්න පුළුවන් අවුරුද්දක් වේවා. බහිතනවා. අර ඔයගොල්ලන්ත් එක්කන් යනවා චාචා අවුරුද්දට දුන්නේ. යවකිනවා. Hello, welcome to my YouTube channel. මේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක ජනවාරි 1 වෙනිදා මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා හදපු වීඩියෝ එකක් තමයි මේක. අපි දැන් ඉන්නේ ස්වීඩන් වල. ඉතින් අලුත් අවුරුද්ද සමරන්න අපි දෙන්නම දෙසැම්බර් 31 වෙනිදා රෑ 11:45ට විතර සිටි සෙන්ටර් එකට ගියා. එහෙ ලොකු සෙලිබ්‍රේෂන් එකක් තිබ්බා. ලස්සන ෆයර්වර්ක්ස් එක. ඉතින් අපි දෙන්නත් ඉතින් ඒක බලන්න ගියා. මොකද මට එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නෑ. කවදාවත් අර අලුත් අවුරුද්දක් ලබද්දී ගෙදරින් එළියට ගිහිල්ලා කවදාවත් මට එහෙම එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නෑ. ඉතින් ඒකත් ගන්න ඕන හින්දා අපි දෙන්නම ගියා. හරිම ලස්සනයි. වගේම ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. මට මේ ගොඩක් වීඩියෝස් වල ඇත්ත සවුන්ඩ් එක දාන්න විදිහක් නෑ. මොකද බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මේ එක සින්දු ප්ලේ වෙනවනේ. ඉතින් එතකොට අර කොපිරයිට් ඉෂුස් එයි කියලා හිතලා මං ඔක්කොම මියුට් කරලා මම මේ එකයි වොයිස් ඕවර් එකක් යන්නේ. නැත්තම් මං එතනදිත් පොඩි දේවල් කිව්වා බ්ලොග් එකකට කියලා හිතාගෙන. Hello, good morning. Happy New Year. අද ජනවාරි 1 වෙනිදා පොඩ්ඩක් පරක්නා හැරෙන්න. මම කිරිබත් එකක් හදාන්න තියලා තියෙන්නේ. මම චිකන් කරි එකක් හැදුවා. සීනි සම්බල් එකක් හැදුවා. තව මම කිරිටොපි හදලා තියෙන්නේ. කට්ලට් බදින්න තියෙනවා. හැබැයි ජනේලේ ඇරියාම මම දැක්කේ අද හිම වැටෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. හිම වැටෙනවා. ජනවාරි 1 වෙනිදාම ඉතින් හිම වැටෙනවා කියන්නේ මේ කාලෙකින් හිම වැටුනේ. හරිම ෂොක්. හරිම ෂොක් නෑ, බය හිතෙනවා ඉතින්. හොඳටම හිම. මම හිතන්නේ අපිට ඩිසෙම්බර් තිබ්බෙම නැහැ. නොවැම්බර් දවස් කොහමරි දවස් 3ක් වගේ තමයි ස්නෝ කරේ. මම හිතන්නේ දැන් අද ජනවාරි 1 වෙනිදා පටන් ගත්ත එක මාර්ච් වෙනකම්ම හොඳටම අල්ලයි වගේ. බයයි. මොකද ෆස්ට් ටයිම් නේ. අර දවස් 3ක් ස්නෝ කරාට එක ලොකුවටම දැනුන්නේ නැහැ. ඇත්තටම මෙහෙම වෙද්දි නම් ටිකක් බය හිතෙනවා. ලැබුවා වල තරද ඔයාලට ඔයගොල්ලෝ හිතන ඔක්කොම කරගන්න පුළුවන් අවුරුද්දක් වේවා. Happy New Year! Come on. මං කවලින්න. මගත් හැමදේම සාර්ථක වේවා. බයි. හෙලෝ. මං කලින් විශ් කරා වගේ හැමෝටම හොඳ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්න පුළුවන් වෙන, සතුටින් ඉන්න පුළුවන් වෙන, කරදර නැතුව, ලෙඩ හැදෙන්නේ නැතුව, සතුටින් සනීපෙන් සාමගියෙන්
ඉන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මම ලෑස්තිලා ඉන්නේ චර්ච් එකට යන්න. මොකද ඉතින් මට මෙහි පන්සලක් නෑ ළඟපාතක. ස්ටොක්හෝම් තියෙන පන්සලක් මෙහි. ඉතින් මට හිතුණා චර්ච් එකට යන්න ඕනි කියලා. හැබැයි හොඳටම හිම වැටෙනවා. බලමු මේ ටිකක් අමාරුත් වෙයි ඇවිදින්න. ලොකු දුරක් නෑ. විනාඩි 10ක වගේ දුරකින් මට යන්න පුළුවන්. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක චර්ච් එකට යන්න. මම ඔයගොල්ලන්වත් එක්කන් යනවා චර්ච් එකට. මේ ඉයරින්ග්ස් දෙක මට හස්බන්ඩ් තමයි අලුත් අවුරුද්දට දුන්නේ. හරිම ලස්සනයි. මේ වීඩියෝ එකට වඩා ඒක ඇත්තට ලස්සනයි. එහෙනම් එන්නකෝ මාත් එක්ක චර්ච් එකට යන්න. මෙහෙම තමයි මුළු ඇඟම වහගෙන තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. අම්මෝ ගොඩක් මේ පාර නම් මාර විදිහට. ලස්සනයි. යාළුවෙක් ඉන්නවා. මේක තමයි අපේ සෙන්ට්‍රම් එකට ටිකක් කිට්ටුයි දැන්. තව එහාට යන්න ඕනේ සෙන්ට්‍රම් එකට. අර උඩ තියෙන අර උස්සට පේන බිල්ඩින් එක තමයි චර්ච් එක. ස්නෝයින් අපි යනවා රැට මොනා හරි කන්න අවුරුද්දට. හරි අමාරුයි. මෙයාගේ මේ ඔළුවට දාන් ඉන්න කැප් එකට නම් මං කැප් එකට නෙවෙයි මම ඩයිස් කැප් එකට පොඩ්ඩක්වත් මම ආසර ඈ. හැබැයි වෙන එකක් ගන්නකම් එයාට වෙන එකක් නෑ දාන්න. මෙහෙම තමයි. ගන්න පේනවද? මේ වැටෙනවා හිම. මං හිතන්නේ පේනවා. මේ දැන් රෑ 7යි වෙලාව. එහෙම තමයි ඉතින්. මේ ටිකටම හිම. මට අලුත් කෑම try කරන්න පොඩි බයක් තියෙනවානේ. ඒ හින්දා අපි දෙන්න සුපුරුදු පරිදි බර්ගර් එකක් කමුයි කියලා මැක්ඩොනල්ඩ්ස් එකට තමයි ගියේ. ඊට පස්සේ ඒක කාලා ඊට එහා පැත්තේ තියෙන ඊකා එකකින් හොට් චොක්ලට් එකක් අරගෙන එනවග ඊකා එකේම තිබ්බා. ඉතින් මම හැමදාම බල යන සෙක්ෂන් එකක් තමයි මේ ෆ්ලවර්ස් කියන්නේ. සායරු ඉතින් අවුරුද්දට කියලා ලස්සන සුදු රෝස පැලයක් අරන් දුන්නා. ඉතින් ඒකත් අරගෙන එළියට ඇවිල්ලා හොට් චොක්ලට් එකක් බීලා අපි දෙන්න ඉතින් ගෙදර ආවා. ওই දින තමයි ජනවාරි 1 වෙනිදා අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක අපි දෙන්නගේ දවස ගෙවුනේ. ඉතින් අන්තිම වෙනකම් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් thank you. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් අපි හම්බ වෙමු. Thank you for watching. Bye bye.